දැන් අපි කුඩ ඒරියා එක යන්නේ මේ උඩ කුඩ ටික තමයි ලස්සන. හරි උඩ දිගටම තියෙනවා. කුඩ ඒරියා එක. තියෙන්නේ පොඩි සිහි වටන ගන්න පුළුවන් කට්ටියට. පොඩි තා කුඩ යටින් තමයි යන්නේ. තියෙන පොඩි අර කායි දෙහි හත් උද්‍යානෙට ගියාම තියෙන්නේ ඉතින් කඩ ඒ වගේ තමයි ඉතින්. ඒක කඩ තියෙනවා. උඩ යටට ගියා. අන්න ඕකේ යන්න ඕන. ඔය කඹේ එල්ලලා යන එකේ. මේකේ තියෙනවා ළමයින්ට කඹ වලින් එල්ලිලා දාලා යන එකක්. ටිකක් ගිහිල්ලා උඩට එල්ලිලා මේ උඩ යන්න පුළුවන්. ළමයි දෙන ක්‍රියාකාරකම් තමයි ගොඩක් තියෙන්නේ. ගොඩක් යන්න පුළුවන් ඒවා තියෙන්නේ. ඉතින් අයි කළා කම්බි. ඒක udah in thôi không mà đến đấy cái ඒක නම් පොඩි දුරක් තියෙන සමහර වෙලාවට එන්න දුර ඒවා මේක කිඩ්ස් බං මේනි ළමයින්ට මෙහෙම නෑ අපිට අර දලාදනේ දැලට පයින් නැද්ද අද ඒක මොනවාද බං නෑලි කෑල්ලක් ඉඳලා එහෙම යන්නේ හිතුණා අචින්ද වලින්නම් තුස්නිම් භූතේලා බලන් ඉන්න මොනවද මේ උඩ වෙන්නේ කියලා. ඈ එතන තියෙන ගස් උඩ වල තියෙන ක්‍රියාකාරකම් තමයි. එතනට පේන්නේ හොඳට. ඉන්න දෙන්නෙක් අංගිලා දෙන්නෙක් උඩ නැගලා ගහේ. මේ අපි ඉස්සලා මේ පැත්තෙන් දාවේ. අපි ආවේ මේ පැත්තෙන් නේද? ඇත්තට අරහෙට නේද ගියේ? කෙලිම එළියනේ. අතනින් දකුණට දාලා තමයි ගියේ. උඩ ඉන්න කට්ටියනේ. ඔෆිස් එක තමයි තියෙන්නේ මේ ගස් උඩ ක්‍රියාකාරකම් තියෙනවා. ටිවිටස් තියෙනවා ගොඩක්. කිබඩු තියෙන ඔෆිස් එක තමයි මේ.
මොකද කරන්නේ කට්ටිය? අහලා බලපන් ගිහිල්ලා.